හායි මගේ යාළුවනේ, අපි බලමුද ඔයාට මේ ළඟදීම දවසක විදේශගත වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාට මේ ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙවි ෆයිල්ස් දෙකක්. ඔයාගේ විදේශගත වීමේ සීනය ගැන හොඳට හිතලා මේ ෆයිල් දෙකෙන් එකක් සිලෙක්ට් කරන්න. ඉතින් වෙල්කම් ටු ද රීඩින් මගේ ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු යාළුවන්ට. ඔයාට ලැබිලා තියෙන කාඩ්ස් වල එනර්ජිස් වලට අනුව නම් ඔයා මේ වෙලාවේ ගොඩාක් ඉමෝෂනල් වෙලා ඉන්නේ. ඔයා හැම වෙලේම හිතනවා මට රට යන්න ලැබෙයිද නැද්ද කියලා. ඔයා සමහර විට ලස්සන ෆැන්ටසි එකක් හීනෙන් වගේ දකිනවා ඇති රට යෑම සම්බන්ධව. ගිහිල්ලා මොනවද කරන්නේ? ඒ රටේ සීසන්ස් ගැන, කොහොමද අලුත් රටට ගිහිල්ලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියලා ඔයා ඩ්‍රීම් කරනවා ඇති. ටැරොට්ස් වලින් කියනවා ඔයාට too much හිතන්න එපා කියලා. ඔයාගේ ඩ්‍රීම් එකට යන්න තියෙන අඩුපාඩු ගැන හිතන්න එපා කියලා. හැමතිස්සෙම නියුට්‍රල් වෙන්න. ඒ වගේම මේ රට යන ගමනට කවුරුන් හෝ ඔයාට උදව් කරන්නට ඔයා ළඟට ඒවි කියලත් මේ එනර්ජි එකෙන් පෙන්නනවා. ඔයා මේ වෙලාවේදී හොඳ ඇලර්ට් එකේ ඒ ගැන ඉන්න ඕනේ. ඒ වගේම ඔයා රට යන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයාගේ සුදුසුකම් හදාගෙන ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයා රට යන වැඩවලට අදාළ ඩොකියුමන්ට්ස් ලැබෙනකන් ඉන්න කෙනෙක් නම් ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක, වීසා එක ඉස්සරහට ලැබෙයි. ඒක පෙන්නනවා මේ කාඩ්ස් වලින්. මෙතන මට පෙන්නනවා හදිසියෙම මේ හැමදේම වෙන්නේ නැහැ. slow, steady and well planned foreign travel එකක් තමයි ඔයාට තියෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් හිමීට සිද්ධ වුණත් long term settlement එකක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔයාට. ඉතින් හදිසි වෙන්න එපා. too much positive හිතන්න එපා. too much negative හිතන්න එපා. neutral වෙලා free එකේ ඉන්න. let it be happen. ඔයාට අනිවාර්යයෙන්ම රට යන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මට පේනවා ඔයාගේ ජීවිතේ එක අදියරක් අවසන් කරලා අලුත් ජීවිතයක් ඔයා පටන් ගන්න යන්නේ. ඔයාට සමහර විට choices දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රටවල් දෙකකට යන්න chances හම්බෙන්න පුළුවන්. තව දෙයක් මට පෙන්නනවා මෙතන ඔයා fiance එක්ක හරි husband or wife එක්ක හරි රට යන්න බලන් ඉන්නවා නම් ඔයාගේ ඒ හීනෙත් ඉක්මනටම ඉෂ්ට වෙයි. ඒ වගේම මෙතන sun card එක select වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට මේ ගමන sunny destination එකක් වෙන්නත් පුළුවන්. තව මේ ගමන ඔයාට ලොකු සක්සස් එකක් දෙන එකක් වෙයි. හැපිනස් එකක් ලැබෙන දෙයක් වෙයි. තව සතුටුදායක ආරංචියකුත් තියෙනවා. මේ ෆයිල් එක තෝරාගත්ත සමහර අයට අදාළ රටට යන්න ෆයිනෑන්ෂල් සපෝට් එකක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්කෝලර්ෂිප් එකක්, ස්පොන්සර්ෂිප් රිලේටඩ් ජොබ් එකක් වෙන්නත් පුළුවන්. තව මට පෙන්වනවා මේ රට යන ගමන ඔයාගේ දෛවයේ ලියවුණු එකක් කියලත්. මේ හැමදේම ඔයාට ඩිවයින්ලි සපෝට් එකකුත් ලැබෙනවා. ඉතින් මේ ෆයිල් එක තෝරගත්ත අයට බොහොම ඉක්මනට රට යන්න ලැබේවි. ඉතින් ඔයා අදාන ප්‍රේ කරන දෙවි කෙනෙකුටත් තුටු පඳුරක් වගේ දෙයක් දීලා ඔයාගේ මේ රට යන ගමනට ආශිර්වාද ඉල්ලන්න. ඒකත් ලොකු බ්ලෙසින් එකක් වෙයි. උදාහරණයක් විදියට මොහොතර කාලියම්මා කෝවිලට ගිහිල්ලා දේමාලයක්, කොඹකුල මාලයක්, පළතුරු වටියක් පූජා කරලා ඔයාගේ මේ යහපත් වැඩේට ආශිර්වාදය දෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක.